ආයුබෝවන් NN Music and Information අපේ YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වර්තමානය තුළ ගොඩක් කතා බහට ලක්වන බෞද්ධාගමික ස්ථානයක් වන ශ්‍රී ලංකාවේ කංකසන්තුරයේ පිහිටි තිස්ස විහාරය පිළිබඳවයි. අපිට පසුගිය වෙසක් පොහොය දින දකින්නට ලැබුණ තිස්ස විහාරයට යන බස් රථයක් අවහිර කරමින් දෙමළ ජනතාව ඔවුන්ගේ භූමිය තුළ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස උද්ඝෝෂණයක යෙදුන ආකාරය. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙම තිස්ස විහාරය සම්බන්ධ ඓතිහාසික පසුබිම පිළිබඳවයි. ඒ නිසා වැඩි කතා නැතිව අපි යමු වීඩියෝ එකට. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද මාහිමියන් හෙවත් මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට පැමිණියේ උතුම් වූ බුද්ධ ධර්මයත් රැගෙනය. එම කාල පරිච්ඡේදය තුළ මෙරට රජකම දැරූ දේවානම්පියතිස්ස රජු එම බෞද්ධ දර්ශනය වැළඳගත් අතර ඔහු බුදුදහම වැළඳගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකේ. බෞද්ධ දර්ශනය වැළඳ ගැනීමත් සමග බෞද්ධයෙකු බවට පත් වූ දෙවන පෑතිස් රජු දිවයින පුරා පන්සල් ආරාම ඉදිකිරීමට පුරෝගාමියෙකු ලෙස කටයුතු කළහ. එතුමා විසින් බුදු සසුනට පූජා කළ එවැනි බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් ලෙස මහා විහාරය, ථූපාරාමය, ඉසුරුමුණිය, වෙස්සගිරිය, හත්තාල්හක විහාරය, මහා සෑය, මහා පාලි දානශාලාව ආදිය මූලික වශයෙන් හඳුනාගත හැකිය. මේ පිළිබඳව මහා වංශයේ දැක්වෙන කරුණු මගින් වැඩිදුරටත් අනාවරණය වේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජු විසින් බුදුදහම වැළඳ ගැනීමත් සමග පළමු වසරේදීම උතුරුකරයේ විහාරස්ථාන ත්‍රිත්වයක් ඉදිකර ඇති බව මහා වංශයේ සඳහන් වේ. ඒ අනුව දඹකොළ විහාරය, කදුරුගොඩ විහාරය, තිස්ස මහා විහාරය එම විහාරස්ථාන ත්‍රිත්වය විදියට අපිට මූලික වශයෙන් හඳුනා ගැනීමට හැකියාවක් පවතී. මේ අතරින් අද අපි කතා කරන්නේ තිස්ස මහා විහාරය පිළිබඳව. මෙම විහාරස්ථානයෙහි ස්ථානීය පිහිටීම පිළිබඳව අවධානය යොමු කළහොත් මෙය දඹකොළ පටුන විහාරයට නැගෙනහිරට වන්නට පිහිටා ඇත. ඒ අනුව යාපනීය දිස්ත්‍රික්කයේ වලිගාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කංකසන්තුරෙහි J250 තයිඩි දකුණ ග්‍රාම නිලධාරී වසමේ මෙම පුරාණ විහාරස්ථානය පිහිටා ඇත. 1966 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පළ කර ඇති එකට 63360 සිතියමට අනුව මෙහි භූමි ප්‍රමාණය දළ වශයෙන් අක්කර 20ක් පමණ වේ. 1971 වසරේ මැනුම් පිඹුරුපතට අනුව විහාරස්ථානයට අයත්ව තිබූ භූමි ප්‍රමාණය අක්කර 15ත් 20ත් පමණ වේ. මෙම ඓතිහාසික සිද්ධස්ථානය ශ්‍රී ලංකා භූමියේ දකුණු ඉන්දියාවට ආසන්නතම විශාල නැව් පොළවල් කිහිපයක් ආසන්නයේ සමුද්‍රාසන්නයේ පිහිටා ඇත. එය මෙම පුණ්‍ය භූමිය සොළි ආක්‍රමණයන්ට ප්‍රහාරයන්ට නතුවීමට ඍජුව බලපෑ කරුණකි. ඒ අනුව දේවානම්පියතිස්ස රජු මූලිකව ඉදිකරන ලද මෙම විහාරය රජු විසින් සිය නමින්ම නම් කරමින් මෙම තිස්ස මහා විහාරය සංඝසතු කොට පූජා කළ බව අතීත මූලාශ්‍ර ඔස්සේ කරුණු තහවුරු වේ. පසුකාලීනව දකුණු ඉන්දීය සොළි ආක්‍රමණයන්ට ලක්ව ඇති බව ඓතිහාසික කරුණු මගින් වැඩිදුරටත් හෙළිවේ. ඒ අනුව චෝල, පාණ්ඩ්‍ය, කාලිංග, මාග වැනි දරුණු ආක්‍රමණිකයන්ගේ ප්‍රහාර මෙන්ම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි බටහිර ආක්‍රමණිකයන්ටද ලක්ව විනාශ මුඛයට පත් මෙම ඓතිහාසික ස්ථානය පසුකාලීනව රජදරුවන්ගේ මූලිකත්වයෙන් නගා සිට වූ බව
ප්‍රතිසංස්කරණය වූ බව ඓතිහාසික කරුණු මගින් වැඩිදුරටත් හෙළිවේ. ඒ අනුව මෙම තිස්ස මහා විහාරය කලෙක සුපෝෂණය වන අයුරුත් කලෙක හුදකලාව විනාශමුඛයට පත්වන අයුරුත් ඓතිහාසික තොරතුරු ඔස්සේ හඳුනාගත හැකිය. කෙසේ නමුත් 1940 දශකයේදී මෙම විහාරස්ථානය නැවත පුනර්ජීවනය ලැබුවේය. ඒ අනුව දෙවන පෑතිස් රජු විසින් ඉදිකරන ලද මෙම තිස්ස මහා විහාරය විනාශ මුඛයට පැමිණි නමුත් කළුතර උතුරේ ශීලාධාර හිමියන් හා කළුතර පඤ්ඤානන්ද හිමියන් විසින් මෙය නැවතත් ගොඩනැංවීමට කටයුතු කර ඇත. මෙසේ නැවත පුනර්ජීවනය ලැබූ තිස්ස මහා විහාරය තවදුරටත් වැඩි දියුණු කිරීම උදෙසා 1946 දී ඒබ්‍රහම් පෙරේරා නැමැති සැදැහැවතෙකු විසින් විහාරයට යාබද ඉඩමක් පවා පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත. එසේම 1953 දී මෙම විහාරයට 100ක් භික්ෂූන් වැඩමවා කඨින පින්කමක්ද සිදු කළ බව ඓතිහාසික වාර්තා මගින් තොරතුරු අනාවරණය වේ. ඊට අමතරව බෞද්ධ දහම් පාසලක් මගින් සිංහල හා දමිළ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමටද කටයුතු කර ඇත. කෙසේ නමුත් මේ ආකාරයට පැවතගෙන ආ මෙම පුරාණ විහාරස්ථානය 1958 වසරේ සිට හුදකලා භාවයට පත්වීමට ආරම්භ වී ඇත. විශේෂයෙන්ම මෙහිදී 1982 වසරේ ඇති වූ කුරිරු අරගලයද මෙම විහාරස්ථානය පූර්ණ ලෙස හුදකලා වීමට ඍජුව බලපෑවේය. මේ ආකාරයට විනාශ මුඛයට පත් මෙම පුණ්‍ය භූමිය පිළිබඳ මෑතකාලීන සාක්ෂි ලෙස වර්ෂ 1958 සිට වර්ෂ 1987 දක්වා ඉදිරිපත් වූ අංගලේ සිටියම වර්ෂ 1946ට අයත් පැරණි ඔප්පුව මෙන්ම ලේඛන හා පෞරාණික භාණ්ඩ කිහිපයක් හඳුනාගත හැකිය. මෙම සියලු සාක්ෂි ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වන්නේ මෙම තිස්ස මහා විහාරය උතුරුකරයේ ජීවත් වන සිංහල දමිළ ජනතාවට විශාල ශාසනික මෙහෙවරක් ඉටු කර ඇති බවයි. මෙම තිස්ස මහා විහාරයෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව විමසා බැලුවහොත් ශ්‍රී ලංකාව තුළ පැවති වසර 30ක යුද්ධයෙන් පසුව මෙම තිස්ස මහා විහාරය නැවත නගා සටුවීමට කටයුතු කර ඇත. ඒ අනුව වර්ෂ 2018 දී ගින්තොට නන්දාරාම හිමියන් විසින් මෙම පුණ්‍ය භූමිය සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත. වර්තමානය වන විට මෙම විහාරය තුළ බෝධියක්, චෛත්‍යයක් සහ බුදු පිළිමයක් මූලික වශයෙන් හඳුනාගත හැකිය. ඒ අතරින් මෙහිදී අප නෙත ගැටෙන සුවිශේෂී කරුණක් වන්නේ තිස්ස මහා සෑරජාණන් වහන්සේය. යුද හමුදාපතිවරුන්ගේ, සේනා ආඥාපතිවරුන්ගේ, නිලධාරීන්ගේ මෙන්ම විවිධ පුද්ගලයින්ගේ මඟ පෙන්වීම යටතේ සහ ශ්‍රමදායකත්වය මත නිර්මාණය වී ඇති මෙම සෑරජාණන් ඝටාකාර හෙවත් කලයක හැඩයකට නිර්මාණය කර තිබීම සුවිශේෂී කරුණක් වේ. මේ ආකාරයට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දෙවන පෑතිස් රජු විසින් ඉදිකරන ලද තිස්ස මහා විහාරය සතුරු ආක්‍රමණයන්ට නතුව නැවතත් යථා තත්ත්වයට පත් වූ අතර වර්තමානය වන විට පූජ්‍ය ගෙන්තොට නන්දාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් නැවතත් සංවර්ධනය කරමින් බුද්ධ ශාසනයට පූජා කරන ලදී. ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිද්ධස්ථානයක් වන මෙම තිස්ස මහා විහාරය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීමට ඉපැරණි ඉතිහාස ග්‍රන්ථයක් වන මහා වංශයේ 20 යන පරිච්ඡේදය, එවැගේම සිංහල බෝධි වංශය, එවැගේම පණ්ඩිත කඩවැද්දුමේ නන්දාරාම හිමියන් විසින් රචිත සැඟවුණු උතුර ග්‍රන්ථය ආදිය මගින් මේ පිළිබඳව තවදුරටත් කරුණු
හෙළිදරව් කරගත හැකිය. ඒ තුළින් මෙම ඓතිහාසික සිද්ධස්ථානය පිළිබඳව කරුණු වැඩිදුරටත් අවධාරණය කරගත හැකිය. ඉතින් මම හිතනවා අද මේ ගෙනාපු වීඩියෝ එක ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලට අවශ්‍ය නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.